තට්ටු දමු. අර කියන්නේ පල්ලෙහා දන්නේ නැහැ. පල්ලෙහා තමා කියන්කෝ. ඉති අම්මට හුදු. ඕ මාර වැඩේනේ. මේ රේඩියෝ එක බලහන් මචං. රේඩියෝ එකට heart attack හැදලා වගේ. මොකද වෙන්නේ අද ප්ලේ කරන්නේ අයිස්. ඉතින් මචං මේකේ ඉන්නවා කඳ නැති හොල්මනක් මචං. ඉතින් හෝම් පේජ් එකේ මෙහෙට දඟලන ඉන්නේ මචං. එන්නේ හොල්මන. මේ හොල්මනට කඳක් නැහැ මචං. හැබැයි පාවි එනවා මචං. මේකේ කියන්නේ තියෙනවා මචං කරන්න තියෙන්නේ බෑග් අර පොඩි බෑග් තියෙනවා මචං. ඉන්නේ බෑග් 20ක් එකතු කරගෙන ගෙදරින් පනින්න තමයි තියෙන්නේ මචං. එහෙම තමයි ගේම් එක තියෙන්නේ. එහෙනම් අපි ප්ලේ කරලා බලමු මොකද වෙන්නේ. බය වෙනවද නැද්ද කියලා. අයිස්. ඕකේ මචං ගේම් එක පටන් ගත්තා මචං. සුපුරුදු පාරේ ප්ලේ කරන්න තමයි මචං තියෙන්නේ. මචං මතුණා ගියක් ඔස්සේ අස්සෙන් මතුණා මචං. හරිද? ලී වලින්ද හදලා තියෙන්නේ නැත්නම් ගඩොල් වලින්ද මචං ගේ හදලා තියෙනවා. අන්න තියෙනවා මචං. මෙන්න මේ මචං මල්ලක් කරලා. මෙන්න මේ වගේ මලු 20ක් එකතු කරන්න ඕනේ මචං. දෙන දියෝ ළඟටම ගෙනලා දෙනවා කියන්නේ ඔන්න ඕක තමයි මචං. දැක්කනේ. මේ පොත් දිලිසෙන්නේ නැහැ නේ බා. දන්නේ මචං. පොත් තියෙනවා. පොත් දිලිසෙනවා මේ කබඩ් එකේම දිලිසෙන්නවා ඉතින් තියෙනේ වගේද මචං. ඒකනේ මචං. ආයෙ වරින්න බෑනේ. 3ක් හම්බුණා මචං. තව හොයා ගන්න ඕනේ හින කැටිය. પછી ඒ හිමීට හොල්මන් නේ මචං. හොල්මන් තමයි. හොල්මන්ට ආතල්ලයක් දීගෙන ඊ ලයිට් ඩිමිනවා. ලයිට් ඩිමිනවා මචං. ලයිට් එක ඩිමිනවා. ලෝ නැමියා මචං. මේක නැමින්නේ කොහොමද බං? නැමින්න බෑද? මේක නැමින්නත් බෑද කොහෙද බං? කවුද මම පෙරලන්නේ? හලෝ. කවුද ඉන්නේ? කවුද? මොනයි පෙරලනවා මචං? කඳ නැසී නෑ. හිස්ස නැති නෑ. වැරදුනා කියා. අංකෝ කඳ නැති හිස්ස තිබෙන හොල්මනක් ඉන්නවා මචං මේකේ. හරිද? මේ අරින්න බෑද බං? එකක්වත් අරින්න බෑ කියහන්කෝ මාර වැඩි. අපි මේ පැත්තට ගිහින් බලමු මචං. ඈර බන්දොර. කොයිද මචං මේ ලයිට් එක ඩිම් වෙනවා. ලයිට් එක ඩිම් වෙනවා මචං. බලට කියන්න බැරුණා මචං. මෙන්න මේ ඇස් තියෙන මචං. මෙන්න මේ ඇස් ගත්තා මචං. මොකද්ද වෙන්නේ කියලා මං ඉස්සරහට කියන්න මචං. දැන් කියන්නේ නෑ මචං. නෑ. දැන් කියන්නේ නෑ මචං. මොක කරන්න කලින් උඹලා වීඩියෝ එක ලයික් එකක් දාගෙන යමු මචං. හරියට ලයික් දැම්මොත් තමයි ඉතින් ලයික් දාලා channel එක subscribe කරලා ඒ ඔක්කොම ගහනවා මචං. තවත් මට ගේම් ප්ලේ එහෙම ගේන්න හිටින්න මචං. කීයටක් හම්බුණා මචං? කීයටක් මොකටද මචං? මේ මලු එහෙම තියනවාද කියලා බලන්න ඕනේ මචං. ලයිට් එක ඩිම් වෙනවා මචං. උඹලා තව එකක් කියන්න බැලුවා මචං. මේ ලයිට් එක ඩිම් වෙද්දි මචං කඳ නැති හිස තිබෙන හොල්මන එනවා මචං. හරියට කඳ නැති හොල්මන එනවා මචං. මේ ලයිට් එක ඩිම් වෙද්දි මචං. හරිද? හැබැයි තව ආවේ නැහැ කියන්කෝ මාර වැඩේනේ. මේ රේඩියෝ එක බලහන් මචං. රේඩියෝ එකට heart attack හැදලා වගේ මේ මොකද්ද මචං ඒකට කියන්නේ? මතක නැහැ මචං. මොකද්ද? මතක නැහැ මචං. අර ගෑණි ඊත් දන්නේ නැහැ. ගෑණියක් නේ මචං ඉන්නේ හොල්මන් වල. මේ දොරෙන්ද අපි ආවේ? නෑ නේ මචං. ඒ දොරෙන් නෙමෙයි මචං ආවේ. දොරවල් නිකම්ම වැහෙනවා. ටෙක්නොලොජියා. ලෝ කවුද ඉන්නේ? එක කියලා අංකයක් හම්බුණා මචං. ඒ දන්නේ නැහැ පාස්වර්ඩ් එකක් එහෙම ගහන්න තියෙනවද? තව එකක් හම්බුණා නේද? සද්දේ වැඩිනේ මචං. මේ ගෝලයක් තියෙනවා මචං. මේ කරකවන්න බෑද? අම්මා දැක්කනේ මචං. මම තමයි මචං ලෝකේ කරකවන්නේ. මේ පියානෝ එකක් තියෙනවනේ. ලස්සන මියුසික් එකක් ගහන්න පුළුවන්. මේ මෙයාගේ මොකුත් නැද්ද? තියෙනවා කියහන්කෝ 5ක් එකතු කරගත්තා මචං. මලු 5ක් එකතු කරගත්තා මචං. කවුද බා හුලං ගහනවා වගේ මට සද්දයක් එනවා නැත්නම් විසිල් ගහනවා වගේ? දෙක මේකයි. හලෝ කවුද ඉන්නේ? මේ දොරෙන්ද ආවේ අපි? නෑනේ. මේ දොරෙන් තමයි මචං ආවේ. මේ දොරෙන් ආවේ මචං. අපි යමන් මෙන්න මේ දොරේ මචං. හලෝ කවුද ඉන්නේ? මේ මොකද්ද බං? මේ මොකක්ද දන්නේ මචං? කොසු තියෙනවා මචං. කොස්සක් කරන් ගිහලා අර ගෑනට ගහන්න බැරිද දන්නේ නැහැ. මෙතන අනයක් තියෙනවා බා. පරාලෙන් යන්ත කොහෙද? හලෝ කවුද ඉන්නේ? කොහෙද ඉන්නේ? මේ ඇස් එකතු කරමු මචං. ඇස් තමා වටින්නේ මචං. අතනත් ඇහැ තිබ්බා වගේ දැක්කා. අම්මා දෙන දියෝ ළඟටම ගෙනල්ලා දෙනවා කියන ඕක තමයි මචං. ඇස් හතරක් තියෙනවා මචං. එකක්වත් පාවිච්චි කරන්නේ නැහැ. මෙතන අර පරණ කාර්ය ඔල්ලුසුවක් තියෙනවා මචං. රන් කරන්න ඕනේ. රන් කරන්නේ. එනවා මචං. අර ගෑණි එනවා. දුව මචං දුපා. let's go. අර ගෑණි එනවා කියහන්කෝ මාර වැඩේනේ. මේ වගේ හැංගෙන්න තැන් නැද්ද බං? හෙලෝ. ඒ ගෑනට අපේ පෙන්නන විතර නේ යන පැත්ත හොයා ගන්න බෑ මචං. ඒ හින්දා වටිනවා. මේක හැංගෙන්නවත් බෑ නැවෙන්නවත් බෑ.
මලකිලිය ජූලි 7 ටික තියෙනවා. ලයිට් එක තවත් ඩිම් වෙනවා මචං. ඒකයි අතින් රන් කියලා පෙන්වුවා මචං, දුවන්න කියලා පෙන්වුවේ ඒකනේ මචං. ලව්. තව මලු නැද්ද? මෙහි චෙක් කරානේ මචං. අපි මෙහි චෙක් කරා මචං. වීඩියෝ ලයික් එකක් දාගෙන යමු මචං. කොහොම වීඩියෝ ෂේප් එකේ බලන ගමන් වීඩියෝ ලයික් එකකුත් දාගෙන මේ යමු මචං. හෙලෝ. කන්ද නැසි. හිස තිබෙන හොල්මනේ ඉන්නවද දන්නේ නැහැ මචං. ගෑණි නෑ මචං. පොර නෑ. පොර නෙමෙයි මචං. දන්නේ නැහැ මචං. දන්නේ. මෙතන නේ මචං අර ගෑණියා මෙන්න මෙතෙන් තමයි එක්සෙට් වෙන්න ඕනේ මචං. මෙතනින් තමයි අපි පෑනලා යන්න ඕනේ මචං. ඊට කලින් අපිට තව වැඩ තියෙනවා මචං. හරිද? මලු 20ක් එකතු කරගන්න බෑයි. කලින්ම යන්න බෑ මචං. හරිද? මේ ඇහක් තියෙනවා මචං. ගෝඩම තමයි S5ක් එකතු කරගත්තා. අම්මා දෙකක් හම්බුණා මචං. මලු 2යි මලු 7යි ඔක්කොම. ටී එකක් තියෙනවා මචං. ටී එකක් වැඩ නැහැ මචං. ඒ උනාට මේකත් ටී එක වැඩ කරන්න ගත්තා ගියාංගෝ ටී එක පිස්සු කරගෙන ගත්තා මචං. අර දොරක් කරන සද්දයක් ඇහුණා ගෑණි එනවා වගේ මචං. ඒත් දන්නේ ෂේප් එක අපි චෙක් කරගෙන ආවා මචං. ඉක්මනට මේ මෙතන මොකක් හරි එකක් තියෙනවා. ඒක වැඩ නෑ මචං අපිට ඕනේ මචං මලුයි ඇසුයි මචං. ඇස් නැතත් මලු ඕනේ කියාංකෝ. මේ නෑනේ මචං. මෙහි ඔක්කොම ටික චෙක් කරගත්තා මචං. අපි දැන් උඩ තට්ටුවට තමයි යන්න ඕනේ මචං. අපි බලමු ඉස්සෙල්ලාම දොර වහලා අර ගෑණි කොහෙද ඉන්නේ කියලා මචං. කොහෙද දොර වහපන් බං. දොර අපි ගියාන් පස්සේ වහිනවා මචං. අපි බලමු කොහෙද ඉන්නේ කියලා මචං. හෙලෝ කොහෙද ඉන්නේ? මේ කොහෙද බං? යට තට්ටුවට එනවා මචං. යට තට්ටුවට එනවා. හෙලෝ යට තට්ටුව මචං. උඩ තට්ටුව එනවා යට තට්ටුව ආවා. දැන් කොහෙද දන්නේ නැහැ ඉන්නේ. අපි බලමු. කොහෙද මචං මේ? ඒක බලන්නත් බෑ බං. හෙලෝ කවුද ඉන්නේ? කවුරුත් නෑ මචං. අපි උඩ පැත්තට ගිහින් චෙක් කරගමු මචං. අර ගෑණි එයිද දන්නේ නැහැ. මෙහෙත් දන්නේ නැහැ ඉන්නේ මචං. මේ පැත්ත පොඩ්ඩක් අමුතුයි මචං. අඳුරු පාටයි බය පාටයි. මේකේ තියෙන්න ඕනේ මචං එකක් හරි. හරි මචං 8ක් එකතු කරගත්තා. තව ටිකයි මචං තියෙන්නේ. ටිකයි කිව්වට එහෙමත් ටිකක් නෑ මචං. තව තියෙනවා. ලයිට් එක ඩිම් වෙනවා මචං. හෙලෝ කවුද ඉන්නේ? මේ පැත්තේ හොඳම ලයිට් එක ඩිම් වෙනවා බා. දොර ඇරපන්. අකුණුද බං කොටන්නේ? පිස්සුනේ කෙලින්නේ බං. අකුණුත් කොටනවා මචං. මේ මොනවද? මොනවද දන්නේ මචං? මොකක් හරි බොක්ස් එක මොකක් හරි එකක් තිබ්බා. මේ මොනවද මචං? ගිනි තියලාද? නේ පන්දම් ගහලා. ලණුවක් තියෙනවා. හෙලෝ. මෙතන තව මල්ලක් තියෙනවා මචං. ගෝඩම තමයි. මෙතන දොරක් ගහලා මචං. කවුද යකෝ හතියර ඉන්නේ? දොර අරින්න පුළුවන් මචං. මේ කොහෙද? චිත්‍ර ටිකක් අල්ලලා තියෙනවා මචං. මමද දැන්නේ? මම නෙමෙයි මචං. අර ගෑණි මචං අදින්නත් යාට කැත විතරක් බලංකෝ. ලස්සන චිත්‍රයක් ඇද ගන්න බෑනේ මේ ගෑණිට. මේ මොකද්ද බං මේ? ඉරද? ඉර පොළොවට ඇවිල්ලාද? හෙලෝ. Oh my god! Wow! මොකද්ද මචං ඊ උනේ? මාර කේස් එක මචං. අතනින් අපගා මෙතනින් මතුණා ගියාංකෝ. මට වැඩක් නෑ මචං. මට මාළු ටික එකතු කරගත්තා. මාම ගියා මචං. මේ දොරවල් නෙමෙයිද බං? ඒ දොරවල් නෙමෙයි මචං. අවුලක් නෑ මචං. මේ මොකද්ද? මෙතන මල්ලක් තියෙනවා මචං. මාළු 12ක් නෙමෙයි මචං. මාළු 11ක් එකතු කරගත්තා. මෙතන ඈත් තියෙනවා මචං. ගෑණි කොහෙද ඉන්නේ කියලා අපි බලමු. මට පේන විදිහ ළඟම එනවා මචං. අපි ගාවත් දන්නේ නැහැ ඉන්නේ. හෙලෝ. මීයෙක් දුවනවා. මීයෙක් ඉන්නවා මචං. මීයෙක් දිව්වා. යම උගේ පස්සේ යම. රන් කරන්නලු. කොහෙන්ද දන්නේ ඉන්නේ? අම්මට අහුඩු. අම්මට අහුඩු. මාර වැඩේ කියන්කො මචං. අපි එකපාරක් කේලුණා මචං. කේලුණා. එහෙම කියලා මචං අපි අනිත් පාර අතාරිනවද කියන්කො. නෑ මචං. කොහොම හරි ගේම ගහනවා මචං. හරිද? මේ පාර නම් ගේම ගහනවා මචං. ඉස්සලා පොඩ්ඩක් දන්නේ දෙදෙන හීරෝ වුණා මචං. නැත්තම් මම පැනලා යනවා මචං. ඒ කියන්නේ හිමීට එන්නේ හරිද? හරි මචං. දෙකක් එකතු කරගත්තා. පටස් ගාලා මේ පාර ගේම් එක ඉවර කරලා දාමු. වැඩි කතා නැහැ. ගේම් එකට වැස්සා මචං. මේම කරන්න දෙන්න බෑ මචං. හෙලෝ කවුරුත් නැහැ මචං. තව එකක් හොයාගත්තා මචං. ආයෙ මොනවද තියෙන්නේ? ආයෙ කවුද ඉන්නේ? කවුරුත් නැහැ මචං. ෂේප් එක චෙක් කරගෙන යන්න තියෙන්නේ. මෙතන හැක් තියෙනවා. අපි හැකමු. ආයෙ නෑ මෙතන බෑග් මොකුත්. බෑග් මලු මචං. හරි මචං. මලු 3ක් එකතු කරගත්තා. ගෝඩම තමයි. මේකට ගියේ නෑනේ. ඒකට ගියේ නෑ මචං. තියෙන ඔක්කොම චෙක් කරගෙන අපන්න ගේම් එක ඉවරක් කරගන්න මචං. කීයක් හම්බුණා? හරි මචං. තව මල්ලක් හම්බුණා. තියෙනවා මේකේ. ඒකේ නෑ මචං.
පියානෝ එක තියෙනවා. පියානෝ එක මං ගැව්වේ නෑ මචං. නිකම්ම වැඩ කරන්න දෙයක් නෑ. ඇස් තුනක් එකතු කරගත්තා මචං. කෙලුන් නැත්තම් මම මෙලාට ගේම් එක ගහලා මචං. මොනව කරන්නද? දුක තමයි. මෙහෙට ආවේ නෑනේ. නෑ මෙහෙන් තමයි මං ආවේ මචං. හරිද? අමතක වුණා ගියාම්කෝ. මෙහෙට ගියේ නෑ මචං. නෑ මෙහෙට ගියාම්කෝ. ඒ කුස්සියද? කුස්සියද මොනවද දන්නේ නෑ මචං. මෙතන මල්ලක් තියෙනවා. ආයෙත් මොකුත් නෑ මචං. මෙහෙන් නේ ආවේ මම. අතන මොකුත් නෑනේ. ඒතර නෑ මචං. අර කියන්නේ ඉතින් දන්නේ නෑ. ෂේප් එක අපි ගේම ගහගෙන යන මෙතන එක්සෙට් දොර තියෙනවා. පැන ගන්න දොර තියෙනවා මචං. ඒක නෑ. මේ දෙකේ තියෙනවා මචං. එකක් තිබ්බා. ගොඩම තමයි. තියෙන ඔක්කොම ටික චෙක් කරගෙන යමු. ලයිට් එක ඩිම් වෙනවා මචං. කියන්නේ ළඟ ළඟම එනවා ඒ කියන්නේ මචං. මට වැඩක් නෑ මචං. ගියා මචං. අපි බලමු අර කියන්නේ කොහෙද ඉන්නේ කියලා. උඩ තට්ටුවේ මම හිතන්නේ නේ. මම දැන් උඩ තට්ටුවේ මචං ඉන්නේ. මෙතන නෑ මෙතන ඇක් තියෙනවා අපි ඇහැ ගමු. ඇහැ වටිනවා මචං. අපි මලු 20ක් එකතු කරලා 20ක් නේ මචං. 6ක් එකතු කරලා ගත්තා. ඉස්සලා උඩට නේ ගියේ. මේ පාර පල්ලෙහාට ගිහින් බලමු මචං. එනවා කියහන්කෝ. සීරාට මාර වැඩේනේ මචං. ටීවී එක වැඩ මචං. ඒ කියන්නේ ළඟ ළඟ නේදී ටීවී එක වැඩ කරනවා. මාර වැඩේනේ. ටෙක්නොලොජිය යූස් කරලා තියෙන මචං. ගෙදරට. ගියා මචං. දැන් බලමු කොහෙද ඉන්නේ කියලා. කොහෙද දන්නේ නැහැ මචං. ඒක බලන්නත් බෑ මචං. අමුතුයි. දොර ඇරපන් මචං. ඇරෙන්නේ නැද්ද? හෙලෝ. කවුරුත් නැහැ. අපි උඩ පැත්තට ගිහින් ඉමු මචං. උඩ දන්නේ නැහැ ඉන්නේ. හෙලෝ. කවුරුත් නැහැ මචං. අපි චෙක් කරගෙන යමු. මේකේ මල්ලක් අනිවාර්යයෙන්ම තියෙනවා මචං. මම කිව්වේ මචං මලු 7යි මචං. පොඩියක් එකතු කරන්න ඕනේ අපි. ෂේප් එක එකතු කරගෙන යමු. සීම හදිස්සියක් නැහැ. හරි මචං. මලු දෙකක් මම්බුණා. මලු 9යි තියෙන්නේ. මෙතන බොක්ස් එකක් තියෙනවා. ඒක මොනවද දන්නේ නැහැ තියෙන්නේ. මේ ඒ ජනෙල්නේ. මෙතන හැක් තියෙනවා මචං. ඇහැ ගමු පටස් ගාලා. මේ අර උඩට යන මේවා එකනේ. ඒක වැඩක් නැහැ මචං. අපි ඒක පස්සේ වෙලාවක අපි හෙට ගිහින් එමු. දැන් මෙහෙ තියෙන ඔක්කොම ටික චෙක් කරගමු. මේ කොහෙද? මෙතන මල්ලක් තියෙනවානේ. මෙතන මල්ලක් තියෙනවා මචං. මෙතන දොරක් තියෙනවා. මේ අර කලින් තැනම තමයි මචං. මෙතන නෙමෙයි අර එකපාරට මතුවෙන්නේ මචං. අපි ඒක වෙන තැනක වෙන වෙලාවක වගේ අපි එතනට යමු මචං. අපි මෙන්න මේ දොරට යමු. මෙන්න මේ කෝ මචං. දොර කෝ? මේ තියෙනවා මචං දොර. මේ දොරනේ. ලයිට් එක ඩිම් වෙනවා මචං. ඒ දොර නෙමෙයි මචං. මෙන්න මෙහි තියෙන දොර. මේ තියෙනවා මචං. අපි මේ උඩට ගිහින් බලමු. හරියටම 10ක් එකතු කරලා මචං. පොතක් තියෙනවා. මොකක්ද දන්නේ නැහැ පොත? පොතක් හම්බුණා මචං. කිසිම දෙයක් නැහැ හැබැයි එතන. අපරාධය ආවේ. පොතක් විතරයි තිබ්බේ. මෙහෙට යන්න බෑ. එහෙට යන්න බෑ මචං. දැන් කොහෙද යන්නේ? දැන් අපි අර උඩට ගිහින් බලමු මචං. මෙහෙන්ද යන්නේ. මෙහෙන් නේ යන්නේ. මෙතන ඇක් තිබ්බා වගේ දැක්කා. නෑ මචං නෑ. ඊනේ මචං දැක්කේ. ඊට ඇදගපු එකක්. දැන් නෙමෙයි. ඇක් තියෙනවා මචං. මේ රන් එන්නේ නැති වෙයි. ඕකේ මචං. ඉස්සෙල්ලා ආපු තැනම නෙමෙයි මචං ආවේ. මම මුලින්ම ගේම් එක පටන් ගත්ත තැනට ගියාම ආවේ. මාර වැඩේනේ. අපරාධේ මචං එතනින් ආවේ. මොනවා කරන්නද මචං ඉතින්. එහෙම තමයි ඉතින්. මේ මොකුත් නෑ මචං. මේ ඔක්කොම ටික චෙක් කරා. අපි දුර කල්දී යමු මචං. අර ගෑණි එනවද දන්නේ නැහැ. ලයිට් එක ඩිම් වෙනවා. මෙතන ඇක් තියෙනවා. අපි ඇහැ ගමු. හරි මචං. ඇහැ ගත්තා. මේ දොර අයින්න බෑද? ඒ දොර අයින්න බෑ මචං. අපි පල්ලෙහාට ගියේ උඩට ගියේ මචං. මතක නැහැ කියහන්කෝ. උඩට වෙන්න ඇති නේ මචං. අපි මෙන්න මේ පැත්තට ගියේ නෑනේ. මේ අරින්න බෑනේ. ඒවා නිකන් අර සේප්පු නෙමෙයි. මොනවද දන්නේ? මට වැඩක් නෑ මචං. ලයිට් එක. ලයිට් එක යකෝ. ආපු ගමන් ගියාද? මොනවද දන්නේ මචං? බලහන්කෝ. ඒක තිබ්බ තැන කොමඩ් එක ඇස්සේ මචං. ඒක තිබ්බ. මට වැඩක් නෑ මචං. කොහේ තිබ්බත් හම්බෙන්න තිබොත් ඇති මචං. ඕකේ. මේකට ගිහින් බලමු. මේ මල බේත් කුප්පියක් එකක් තියෙනවා. මොකක්ද දන්නේ නැහැ. මලු දෙකක් හම්බුණා මචං. මලු 13යි. let's go. තව ටිකයි මචං. ඔක්කොම එක චෙක් කරගමු මචං. පටස් ගාලා ගෙදරින් අපි පැන ගමු. අපිට මේවා ඊසි මචං. වෙන මොකුත් නැහැ මෙතන. ඇහක් තියෙනවා. අපි හැගමු. පටස් ගාලා දුක්පොත් මිස්සෙල්ලා අර ගෑණි කොහෙද ඉන්නේ කියලා බලමු මචං. මේ ළඟ හරියද කොහෙද දන්නේ නැහැ මචං. කොහේ හරි ඉන්නවා. ලයිට් එක ඩිම් වෙනවා. hello. ඒවා ඉන්නවද? නෑනේ. hello. අද නැති යක්කේ ඔයා නෑනේ. මෙතන ෆොටෝ ටිකක් තියෙනවා. හැබැයි මම ෆොටෝ අනිත් පැත්ත හරවන්න. ෆොටෝ ටික අනිත් පැත්ත හරවන්න ඕනේ. හරි. අනේ ඔක්කොම ටිකයි කෙලිමුණා කියන්කෝ.
අර ගෙනියනවත් දන්නේ නැහැ මචං ලයිට් එක ඩිම් වෙනවා. බය වේ මචං. පිසුද මචං අපි එහෙම බය වෙනවද ගියාන්කෝ. යෝ ඕෆ් කරපන්. අර ගෙනියවත් යකෝ සද්ද ඇහිලා. පිස්සුනේ ගෙලින්නේ මචං මූත්. මෙතන මල්ලක් තිබ්බා මචං. ආයේ නැද්ද? තව එකක් තිබ්බා මචං. මලු 15යි මචං. තව 5යි මචං. මලු 15 එකරු කරද්දා අපි ගියා මචං. මේ පැත්තට ගියේ නැහැ. අපි මේ පැත්තට ගිහින් බලමු. එනවද දන්නේ නැහැ. අකුණු කරනවා මචං. ඕමත් අකුණු කරනවාද මචං? අකුණු කරනවා කියලා. කැත්ත වැඩ කරන්න මචං. මේක එකක් තියෙන්න ඕනේ මචං. ලෝඩම තමයි. 16ක් හම්බුණා මචං. let's go. නෑ මචං දැම්ම let's go නෑ. තව ටිකක් තියෙනවා. අපි අර පැත්තට ගිහින් බලමු. මේ පැත්තට ගියේ නෑනේ. ගියාද? මවගත් නෑ ගියාන්කෝ. අපි මෙතනින් මචං අර මතු උනේ මචං. අපි මෙතනින් නෑ මෙතන නේ මේ අර පොතනේ මචං. එතන නේ මචං. අපි මතු වෙන්නේ අන්න අර එහෙම මචං. මේ පාර අතනින් මතුවේද දන්නේ නැහැ මචං. ගේම් එක පටන් ගත්ත තැනින්. මේ පාර පටන් ගත්තොත් ආයන්නේ නැහැ මචං. එතනින්ම. අපි මචං උඩට ගිහින් බලමු. මොකද වෙන්නේ කියලා. වීඩියෝ ලයික් එකක් දාගෙන යමු. යම්මටම. මේ පාර වෙන කොහෙන්ද මතුණා මචං. හැබැයි වැඩක් නැහැ. ආය නැද්ද මුකුත් නැහැ මචං මෙහෙ. අපරාධය ඉතින් ආවේ මං ආය යන්නේ නැහැ මචං ඉන්නේ එතනින්. එකම තැන් වලට මතුවෙන්නේ මචං. මං කොහෙට හරි ගියේ නෑ නේ මචං. පල්ලෙහාට ඔන්නේ ගියේ නැත්තේ. හරියන්නේ මචං. එතනට අපි යමු. මේ පාර අපි කලින් ගියේ උඩ තට්ටුවට. මේ පාර පල්ලෙහා තට්ටුවට යමු. let's go ගිහලා අපි පල්ලෙහා තට්ටුවට යමු. අර කියන්නේ පල්ලෙහා දන්නේ නැහැ. පල්ලෙහා තමා කියන්කෝ. ඉති අම්මට හුදු. අඩෝ ඇයි බං එහෙම? මචං මාර වැඩේ කියන්කෝ. එකපාරක් නේ මචං දෙපාරක්ම කෙලුණා. හරිද? අතනින් මාර ඉදර ගේම ගහගෙන ගියා මචං. හැබැයි කෙලුණා. කරන්න දෙයක් නැහැ මචං. අර යා ගේමට බහැලා ඉන්නේ මචං. මේ පාර කහනවා. ඉතින් ආයේ අම්මට සිරි වෙන්න මචං. දැන් 10ක්ම එකතු කරලා තියෙන්නේ. තව 10යි තියෙන්නේ. 10 එකතු කරගත්තා මම ගියා මචං. මේ පාර අනිවාර්යෙන් ගහනවා. ඉතින් ආයෙ දන්නවනේ. ඉතින් අපේ වැඩ මේ ෆොටෝ ටිකක් තියෙනවා මචං. අපි මේ ෆොටෝ ටික ඇද කරමු. ඕකේ මචං. ෆොටෝ ටික ඇද කරා. මම දන්නේ ඇද කරේයි කියලා. මම හිතලා නෙමෙයි ඇද කරේ. මේ අරින්න බෑ. අරින්න පුළුවන් මචං. මොකුත් තිබෙන්නේ නැහැ බෑ. මේ වගේ එකක් තිබ්බා. දෙකක් තිබ්බා මචං. 12ක් හම්බුණා. ගොනම තමයි. තව ටිකයි තියෙන්නේ. ඒක හොයාගත්තා මම ගියා මචං. ගොනම තමයි. අපි මෙහෙට ආවද? ආවද දන්නේ නැහැ මචං. මේක එකක් තියෙයි මම හිතන්නේ. නෑ මචං. මේ පාර තිබෙන්නේ නැහැ ගියාන්කෝ. මෙතන එකක් තියෙනවා. ගොඩම තමයි. මරු මචං. මේ කොහෙද දන්නේ නැහැ මචං. අවුලන්නේ නැහැ. මෙතන ඈක් තියෙනවා. අපි හැගමු. මේ පැත්තට ආවත් දන්නේ නැහැ මචං. මට මතක නැහැ. මේ පැත්තට ආව ගියාන්කෝ. මාර වැඩේනේ. අපි බලමු අර ගෑණි කොහෙද ඉන්නේ කියලා මචං. කොහෙද මම කොහෙද දන්නේ මචං. තව එකක් අපි බලමු. මේ ගෑණි උඩට දන්නේ. පල්ලෙහාට ගියේ මචං. අවුලන්නේ නැහැ. අපි උඩ තට්ටුවේ ඉන්නේ. පල්ලෙහා නෙමෙයි. අපි උඩ තට්ටුවේ ඉන්නේ. මේ කොහෙද? මේ පල්ලෙහාට. මේ එනවා. යම. ගෑණි උඩට මම හිතන්නේ. උඩට එන්නේ මචං. උඩට එන්නේ. යම. let's go. go මචං. go. හරි මචං. ඉගෙන උඩට එන්නේ. දොර ඇල්ලලා තියන්න එපා මචං. දොර ඇල්ලලා තිබොත් දකින්නවා. එතකොට ෂොට් එක දෙනවා මචං. ෂේප් එකේ එන්න ඕනේ මචං. දොරලේම අරගෙන ඉන්නේ නෑ. ඒ හින්දා කිසි ප්‍රශ්නයක් නෑ. දැන් අපි බලමු කොහෙද ඉන්නේ කියලා. මේ කොහෙද මචං? මේ දන්නේ නෑ කියහන්කෝ. අවුලන්නේ නෑ මචං. මචං ගේමට බහැලා ඉන්නේ දැන්. හරිද? දැන් ගේමට බහැලා ඉන්නේ. කොහෙද දන්නේ නෑ මචං. යනවා මම ඔහේ යනවා මචං. මෙතන නෑ. මේ ආවද මචං? මේ ආවත් දන්නේ නෑ. මම හිතන්නේ. මේ ගියාද? ඒට යන්න ඇති මම හිතන්නේ. ඒට ගියා මචං. අපි මෙන්න මේ පැත්තට ගියේ නෑ මට මතක විදියට. අපි උඩ තට්ටුවට ගිහින් එමු මචං පටස් ගාලා. මේ තියෙන්නේ මචං. මෙතන එකක් තියෙනවා. හරිද? මෙතන තව එකක් තියෙනවා මචං. ගෝනම තමයි. මේ පොතින් වැඩක් නෑ මචං. අපිට 15 වගේ ගොතු රයිට් සෙල්ලත් 15 වෙනි තමයි මචං කෙලුනේ. තව 20යි තියෙන්නේ. පටස් ගාලා වැඩේ කරගමු මචං. ඕකේ අම්මට සිරි මචං. මෙතන තුනක්ම තියෙනවා කියහන්කෝ. දෙන දෙයියෝ ලාංගටම ගෙනලා දෙනවා කියන්නේ ඔන්න ඕකට තමයි මචං. හරි මචං. 18ක් එකතු කරගත්තා. තව තියෙන්නේ මචං මට දෙකයි මචං. තව දෙකයි තියෙන්නේ. ඒ දෙක එකතු කරගත්තා කියන්නේ ගොඩම තමයි. මම කීයටක් ගත්තේ මචං ඔන්න ඔය දොර කපන්න මචං ලී ටික. කොහෙද මචං? මේ මෙතන අර ගේම පටන් ගත්ත තැනම තමයි මේ පාරත් ආව කියහන්කෝ. තව දෙකයි තියෙන්නේ. මේ පාර නම් කෙලව ගන්න බෑ මචං. ෂේප් එකේ යන්න ඕනේ. මේ පාර කෙලවුවොත් ඉවරයි ඈ. මේ පැත්තට චෙක් කරන්න කියලා දෙයක් නැහැ මචං. චෙක් කරගෙන ආවේ ඔක්කොම මෙතන ඇස් තියෙනවා. අපි ඇහැකින් බලමු කොහෙද ඉන්නේ කියලා. මට හිතන විදියට උඩ තට්ටුවේ මචං ඉන්නේ. උඩ තට්ටුවේ ඉන්නේ. අපි පල්ලෙහා තට්ටුවට යමු එහෙනම්. පල්ලෙහා තට්ටුවට ගියා නම් හරි මචං. උඩ තට්ටුවේ මම හිතන්නේ ඉන්නේ. අපි පල්ලෙහාට ගිහින් බලමු ෂේප් එකේ. කවුද ඉන්නේ කියලා. කවුරුත් නැහැ මචං. ඔය ෂේප් එකේ වැඩේ කොට දාගමු. මේ පල්ලෙහා තට්ටුවනේ. තව ටිකයි මචං. මෙතන එකක් තියෙනවා.
මේ ලනු මොකටද දන්නේ නැහැ මචං. ලනු අපි පස්සේ බලමු මේ වැඩේ. මෙතන තව එකක් තියෙනවා මචං. 20ම 20යි. ගොනම තමයි මචං. දැන් ගෙදර යන්න තියෙන්නේ. අර ගෑණි ඉනවත් දන්නේ නැහැ මචං. හෙලෝ. මෙතන තව තියෙනවා මචං. ඒවා එකතු කරන්න ඕනේ දැනි. ආයෙ එකතු කරන්න බෑ මචං. 20යි. පුරුම 20යි. එනවත් දන්නේ නැහැ මචං. අපි බලමු කොහෙද ඉන්නේ කියලා. මෙතන ෂේප් එකේ හැංගිලා අපි බලමු කොහෙද ඉන්නේ කියලා. ඊ උඩ තට්ටුවේ මචං ඉන්නේ. ඊ කොහෙද දන්නේ නැහැ. අනේ අයියේ. ඊ ඉනවා. කොහෙන්ද ඉන්නේ? ඊ කොහෙන්ද බං ඉන්නේ? ඊ ඉනවා දුවපන්. මේක දුවන්නත් බෑ බං. වණු ගාන මචං අපි කෙලින්ම පල්ලෙහාට යන්න යමු. අපි කෙලින්ම පල්ලෙහාම යමු. එතකොට ඊසි මචං මීයොත් දුවනවා මචං මේ ඇස්සේ. පිස්සු කෙලින්නේ. ඊ කොහෙන්ද ආවේ? ඊ මතක නෑ මචං. ඊ කොහෙන්ද ආවේ කියලා මතකත් නෑ. ඉවරයි මචං. එතන දොර තියෙනවා. හැරියා දොර හැරියා. දොර එන්න මචං. ෂේප් එක මේ හරියවත් තිමු. අම්මෝ මචං. දැන් නම් පාර හොයාගන්න බැරුව ඉන්නේ මචං මට. 20ම එකතු කරා මචං. දැන් කෙලිම ගිහින් පනින්න තමයි තියෙන්නේ. අතුරු මුකුත් හොයාගන්න නෑ මම හිතන්නේ. කෙලිම ගිහින් පනින්න ඕනේ. කොහෙද ඉන්නේ අපි බලමු. උඩ තට්ටු ඉන්නේ මචං. අපි පල්ලයක් ගාලා අපි මේ ඉක්මනට පටස් ගාලා යමු මචං. මට පාර හොයාගන්න බෑ මචං. කොහෙන්ද ආවේ කියලා මට හොයාගන්න අමාරුයි. මේ පැත්තේ මම හිතන්නේ ආවේ මට මතක විදියට මේ පැත්තෙන් ආවා මචං. මීයොත් දුවනවා ඒ ඇස්සේ. මේ නෙමෙයි මේ තමයි. මේද? අඩු මතක නෑ මචං. මේක මැප් එකක්වත් තිබ්බනම් මරු. මැප් එකක්වත් නෑනේ. අඩෝ මාර කේස් එක මචං. කොහෙන්ද යන්න ඕනේ කියලා හිතා ගන්නවත් බෑ. මල ගෙලියා ජූලි 7යි මචං. දැන් නම් අර පාරවල් හොයාගන්න බෑ බා. ඔන්නෝක තමයි මචං ප්‍රශ්නේ. ගොඩ මචං. පාර හොයාගත්තා. පටස් ගාලා යන්න තියෙන්නේ. පාර හොයාගත්තා. යම let's go. එන්න දොර. ගොඩ මචං. ගේම් එක